Honorable Roshan Akmimana, you have 10 minutes. Order, please. Honorable Professor Sena Nanayakara from the panel of chairs will take the chair. කතා කරන්න. බොහොම ස්තුතියි මූලාසනට මන්ත්‍රීතුමනි. ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත විවාදයට ගන්න මේ අවස්ථාවේදී බොහොමයක් කතිකයන් මේ පනත් සංශෝධනය ගැන ප්‍රමාණවත් කරුණු දැක්වීමක් සහ ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු මතු කරපු යම් ගැටලු ගැන අපේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය තුමත් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කරපු නිසා මම කැමති මගේ කතාව තුළ ඒ විපක්ෂයේ ඒ විවාදය අතරතුර යම් ඉදිරිපත් කරපු ආණ්ඩුවට ඉදිරිපත් කරපු යම් විවේචන කිහිපයකට පිළිතුරු ලබා දෙන්න. ඇතැම් අය මතු කරා ආණ්ඩුව අකාර්යක්ෂමයි, ආණ්ඩුව ප්‍රමාණවත් තරම් සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතින් මට හිතෙනවා අර විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් තහනම් උත්තේජක පාවිච්චි කරලාද මන්ද ඒ කතාව කියන්න කියලා. එනිසා මම හිතුවා ඒ ගැන යම් අදහස් ප්‍රමාණයක් පළ කරන්න හොඳයි කියලා. මොකද විශේෂයෙන් මෙරට ජනතාව අපේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ, මෙරට බාර දුන්නේ සිස්ටම් චේන්ජ් එකකට. එක් අතකින් ආර්ථික ක්‍රමය වෙනස් කරන්න, රටේ අසමානතාවය පිරි අසාධාරණ ආර්ථික ක්‍රම වෙනස් කරලා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නත්, ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ තිබිච්ච වංචා දූෂණ ඉවත් කරලා දේශපාලන ක්ෂේත්‍රය යම් ඉදිරි පියවරක් තියලා යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නත්, ඒ වගේම මෙරටේ සමාජ දේහයේ ඇතිලා තිබෙන යම් තුවාලයන්, ඇති කරන ලද තුවාලයන් සුවපත් කරන්නත් තමයි මෙරට ජනතාව කෙටිකාලීනව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ. ඒ වගේම දීර්ඝකාලීන වශයෙන් නැත්නම් දීර්ඝකාලීන වශයෙන් අපේ රට ආර්ථික සංවර්ධනයේ මාවතකට රැගෙන යන්න ඕන කියන එක, නැත්නම් මෙරට දියුණු රටක් බවට පත් කරන්න ඕන කියන එක මෙරට ජනතාව දීර්ඝකාලීනව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණා. ඉතින් ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ නැත්නම් අපි සංවර්ධිත රටක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒක දීර්ඝකාලීන වැඩක්. ඒකට අපි මහා පියවරක් ඉදිරියට තියන්න ඕනේ. ඒ මහා පියවර තිනක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඒ වෙනි ගමනක් යන්න, එවැනි දීර්ඝකාලීන ගමනක් යන්න නම් අපි ඊට කලින් රටේ වැඩ කර ජනතාවගේ, ව්‍යාපාරිකයන්ගේ, ආයෝජකයින්ගේ, අපිත් එක්ක ගනුදෙනු කරන විදේශ රටවල් වල විදේශ ආයෝජකයන්ගේ, ජාත්‍යන්තර ආයතනවල විශ්වාසය දිනා ගන්න ඕනේ, ස්ථාවරභාවය ඇති කර ගන්න ඕනේ. ඒ නිසා අපේ ආණ්ඩුවේ මුල් කාල පරිච්ඡේදය පළවෙනි මාස 10, 11 පළවෙනි අවුරුද්ද අපි වෙන් කරේ අන්නේ විශ්වාසය, අන්නේ දේශපාලන ස්ථාවරභාවය, ආර්ථික ස්ථාවරභාවය ඇති කරන්න. අපි අපේ ෆිස්කල් ප්‍රතිපත්තියත්, මහ බැංකුව තමන්ගේ මූල්‍ය ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක කරේ පහුගිය මාස කිහිපයේදී මෙන්න මේ ආර්ථික ස්ථාවරභාවය ඇති කරගන්න. ඉතින් අපි අභ්‍යන්තර ආර්ථිකය ගත්තත්, අපේ විදේශාංශය ගත්තත් සියලුම ආර්ථික දර්ශක වලින් පැහැදිලි වෙන්නේ අපි ඉතාම කෙටි කාලයක් ඇතුළත මෙන්න මේ ආර්ථික ස්ථාවරභාවය ඇති කරගෙන තියෙනවා කියලා. මොකද ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අපේක්ෂා කරාට වඩා ඉක්මනින් අපේක්ෂා කරපු ඉලක්ක ඉක්මවා අපි ආර්ථික ස්ථාවරභාවය මේනට ඇති කරගෙන තිබෙනවා. අපි මේ වසරේ පළමු මාස 9 රේගු ආදායම ගත්තත් පහුගිය අවුරුද්දේ පළවෙනි මාස 9 ලබාගත් රේගු ආදායමට වඩා 55කින් අපේ රේගු ආදායම වැඩි කරගන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා. පහුගිය සැප්තැම්බර් මාසයේ විතරක් අපේක්ෂා කරපු නැත්නම් ඉලක්කගත රේගු ආදායම ඉක්මවා 37කින් රේගු ආදායම වැඩි කරන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා. මේකට හේතුව වුණේ රේගු යාන්ත්‍රණයේ ඩිජිටල්කරණය, අන්ඩර් ඉන්වොයිසිං වගේ දේවල් සමීපව අධීක්ෂණය කිරීම, ඒවා නියාමනය කිරීම වගේ කාරණා නිසා රේගු ආදායම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ විතරක් නෙමෙයි, මේ අවුරුද්දේ පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම පහුගිය අවුරුද්දට සාපේක්ෂව 130කින් වැඩි වෙලා තියෙනවා. අපි මේ අවුරුද්දේ අස්තමේන්තුගත කරපු රජයේ සමස්ත ආදායමෙන් 65ක් මේ වෙනකොට අය කරගෙන අවසන්. ඒ අනුව අපිට හිතන්න පුළුවන් මේ අවුරුද්දේ මුල අපි රාජ්‍ය අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරපු රජයේ ආදායමට වඩා ඒ ආදායම ඉලක්කය ඉක්මවා අපිට සමහරට රජයේ ආදායම ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අස්තමේන්තුගත රජයේ ආදායම ඉක්මවා රාජ්‍ය ආදායමක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ අවුරුද්දේ අපි අපේ රාජ්‍ය අයවැය ලේඛනයේ
ප්‍රාථමික අතිරික්තයක් බලාපොරොත්තු වුණා. අපි ඉලක්ක කරේ රුපියල් බිලියන 750ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් මේ වර්ෂය අවසාන වෙද්දී. හැබැයි පළවෙනි මාස 8 අවසාන වෙද්දීම අපිට රුපියල් බිලියන 1300ක පමණ ප්‍රාථමික අතිරික්තයකට යන්න පුළුවන් වෙලා තිබෙනවා. එසා අපි මේ අවුරුද්දේ අපේක්ෂා කරපු අපේ ප්‍රාග්ධන වියදම් කරන එක අපේ සංවර්ධන ව්‍යාපෘති කරන එක ගැන අපිට දැන් බාධාවක් නැහැ. අපි අපේක්ෂා කරපු ආකාරයෙන් අපේ ඉතිරි සංවර්ධන ව්‍යාපෘති ටික මේ අවුරුද්දේ අවසාන මාස කිහිපයක් අපිට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක අපේ විදේශාංශය ගත්තොත් එහෙම විදේශාංශය අපි ගත්තොත් අපේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ පහුගිය අවුරුද්දට සාපේක්ෂව 18%කින් ඉහළ ගිහලා තියෙනවා. අපනයන ශේෂ්ත්‍ර සමස්ත අපනයන 6%කින් වැඩිලා තිබෙනවා. ජංගම ගිණුමේ පහුගිය මාස කිහිපෙම අපි අතිරික්තයක් වාර්තා කරලා දෙන අකණ්ඩව. නිසා අපි අපේක්ෂා කරපු ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේ 5%යි. මේ අවුරුද්දේ පළවෙනි කාර්තු දෙකේ අපි එක දිගට අකණ්ඩව 5% ඉලක්කයට ළඟා වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව පව අපේක්ෂා කරේ අපි 3%ත් 4ත් වගේ ඉලක්කයක ඉඳී කියලා ආර්ථික වර්ධන වේගය. හැබැයි අපි ඒ ඉක්මවා 4ත් 5ත් අතර ඉලක්කයකට අපි තත්ත්වයකට අපි ඇවිල්ලා තිබෙනවා. ඉතින් අයි අපි මේ ඉලක්කගත ආර්ථික වර්ධන වේගයට වඩා ආර්ථික වර්ධන වේගය 1%කින් වැඩි වුණා කියලා සතුටු වෙන්නේ ඇයි අපි? 1.5කින් වැඩි වුණා කියලා සතුටු වෙන්නේ ඇයි අපි? අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා අපේ ආණ්ඩුවේ දීර්ඝකාලීන ඉලක්කයේ විදියට අපි සංවර්ධිත රටක් බවට පත් වෙයි කියලා. ඉහළ ආදායම්ලාභී රටක් බවට පත් වෙයි කියලා. ඒක ලේසි පහසු ඉලක්කයක් නෙමෙයි. අපි බංකොලොත් වෙච්ච රාජ්‍යයක්, ණය ගෙවා ගන්න බැහැ කියලා අංගඩු ගහිච්ච රාජ්‍යයක්, දුප්පත්කම 25%ක් දක්වා ඉහළ ගියපු රාජ්‍යයක්, සේවා වියුක්ති අනුපාතය ඉහළ ගියපු රාජ්‍යයක්. එතන නම් අපි හීනයක් දකිනවා ඉහළ ආදායම්ලාභී රටක් වෙන්න. මේක හීනයක් නොවී තියෙන නම් අපි සැලසුම් සහගත වැඩ කරන්න ඕනේ. ඉතින් ගරු මුලාසුනේ ඉන්න මන්ත්‍රීතුමනි අපි ඉහළ ආදායම්ලාභී රටක් වෙන්න නම් අද වෙනකොට මේ වර්තමාන මොහොතේ ඉහළ ආදායම්ලාභී රටක් කියලා හඳුන්වන්නේ වාර්ෂික එක පුද්ගල ආදායම ඩොලර් 14000ට වඩා වැඩි අය, වැඩි රටවල්. අපි 2050 දී හරි 2050 වෙනකොට හරි ලෝකයේ ඉහළ ආදායම්ලාභී රටක් බවට පත් වෙන්න ඕන නම් අපි ඒ කාලෙ වෙද්දී ඩොලර් 30000ක ඒක පුද්ගල ආදායම් ඉලක්කයකට අපි යන්න ඕනේ. අන්න එහෙම ඉලක්කයකට අපි යන නම් මේ ඉදිරි දශක දෙක තුල අපි අඩුම ගානේ 6%ක 7ක වර්ධන වේගයක් ආර්ථික වර්ධන වේගය පවත්වා ගන්න ඕනේ. එනිසා මේ අපි ඉලක්කගත කරන ආර්ථික වර්ධන වේගයන් පහු කර ලබන සෑම ආර්ථික වර්ධනයක්ම අපි ඊටාම සතුටින් බාර ගන්න. අපි ගැන කතා කරනවා, අපි සතුටු වෙනවා. ඒ වගේම දැන් මේ මෙවැනි ඉලක්කයක් අපි පහළ මැදි ආදායම්ලාභී රටක ඉඳන් ඉහළ ආදායම්ලාභී රටක් බවට පත් වෙන ඉලක්ක කරනවා කියලා කියන්නේ මේක ඊටාම අසීරු ඉලක්කයක්. මීට කලින් අපේ රටේ ගොඩක් අය අපේ රට සංවර්ධනය කරනවා කියලා ආවට ඒක කරගන්න බැරි වුණා. මේක අපේ රටේ කවුරුත් කිසිම ආණ්ඩුවක් නොකරපු ඉලක්කයක්. අපි අන්න එහෙම ඉලක්කයක් වෙනේ මහන්සි වෙන මේක ඊටාම අපහසු කාර්යයක්. ඒ නිසා මට මතක් වෙනවා අර ග්‍රීක මිත්‍යා කතාවක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි හර්කියුලිස්ගේ කතාව. හර්කියුලිස්ට බාර දෙනවා එතෙක් හිටපු කාටවත් කරන්න බැරි වෙච්ච වැඩ 12ක්. කාර්යයන් 12ක් බාර දෙනවා. කවුරුත් ධෛර්ය සම්පන්න වුණේ නැහැ. ඔබතුමාගේ කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි. කවුරුත් ධෛර්ය සම්පන්න වුණේ නැහැ මේ වැඩ 12 කරන්න. ඒ හර්කියුලිස්ට බාර දෙන එකක් තියෙනවා මේ කාර්යයන් 12 ඇතුලේ අර ඔලු 9ක සර්පයෙක් ඉන්නවා බීසුණු සර්පයෙක් යට ඔලු 9ක් තියෙනවා. මේ ඔලු 9 සර්පය විනාශ කිරීමේ කාර්යය හර්කියුලිස්ට බාර දෙනවා. ඉතින් ඒ වගේ අර ඔලු 9ක සර්පයෙක් තමයි විනාශ කරන්න අපිට බාර දීලා තියෙන්නේ. පාතාලයේ මත්ද්‍රව්‍ය ආර්ථික වශයෙන් බංගලොත් වෙච්ච දේශපාලන කඩාවැටිච්ච සමාජ දේහ පිරිහෙච්ච රටක් අපිට බාර දීලා තියෙන්නේ. හර්කියුලිස්ට බාධාව තමයි මේ සර්පයාගේ ඔලුවක් කපන්න ඒ කපන හැම ඔලුවකින්ම ඔලු දෙකක් මතුවෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒක අපහසු කාර්යයක් විදිහට පෙවුනේ. දැන් අපිටත් ඒ වගේ තත්ත්වෙ මුහුණ දෙලා තියෙන්නේ. අපි ආර්ථික ස්ථාර කරගෙන දේශපාලන ස්ථාර කරගෙන යනකොට අපේ ආර්ථික වර්ධන වේගය වැඩි කරගෙන යනකොට අන්න උසාවි භූමියේ ගණේ මුල සංජීවයට ඉඩතලා මරන්න පටන් ගන්නවා. පාතාලයේ අතර ගැටුම් ඇති වෙන පටන් ගන්නවා. ගණේ මුල සංජීවයේ ඝාතකයා හොයන් යනකොට කේල් බද්දර පද්මේ කියලා කෙනෙක් හම්බ වෙනවා. කේල් බද්දර පද්මේ අල්ලන්න යනකොට තවත් පාතාල නායක කීප දෙනෙක් හම්බ වෙනවා. ඒ පාතාල නායකගේ ප්‍රශ්න කරගෙන යනකොට ඔවුන්ට උදව් කරපු ඔවුන්ගේ මත්ද්‍රව්‍ය හංගගෙන ඉන්න ඔවුන්ගේ මත්ද්‍රව්‍ය අයිස් කන්ටේනර් හංගගෙන හිටපු මනම්පේඩි කියලා මන්ත්‍රීවරයෙක් අහුවෙනවා අපේක්ෂකයෙක්. ඔව් හිටපු ආණ්ඩුවේ කලින් හිටපු දේශපාලන යාන්ත්‍රණයේ හිටපු පොහොට්ටුවේ සංවිධායකයෙක් බවට හෙළි වෙනවා. ඔහුගෙන් තා ප්‍රශ්න කරගෙන යනකොට ඔහු රාජපක්ෂලාගේ හිතවතෙක් ජෝන්සන් ප්‍රනාන්දු කියන හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කියලා හෙළි වෙනවා. ඒ විතරක් නෙමෙයි මන්ත්‍රීතුමනි ඊට කලින් සත කීපයට කලින් ඝාතනය වෙච්ච මිද්දනිය කජ්ජා කියන කෙනා ඝාතනය කරන්න ආයුධ සැපෙවෙත් ඔහු කියලා හෙළි වෙනවා. මිද්දනිය කජ්ජා ගැන පරීක්ෂණ කරනකොට මිද්දනිය කජ්ජා ගැන පරීක්ෂණ කරනකොට හෙළි වෙනවා ඔහු තාජුඩීන් ඝාතනය වෙලාවේ ඔහුගේ වාහනේ බස්සෙන් ගිහපු කෙනෙක් කියලා.
තව වෙනකොට ඒ ඝාතනයට මාසර කලින් ඔව් කියලා දෙනවා රාජපක්ෂලාගේ සියලු දේවල් මම දන්නවා මම ඒව හැලි කරනවා කියලා. ඉතින් මේ වගේ අර අපි විනාශ කරන්න ආවේ ඔලු නමයක සර්පය ඒ ඔලු විනාශ කරන්න යනකොට අවසන් කරනවා තව විනාඩියක් දෙන්න. ඒ සර්පයාගේ ඔලු එකින් එක කපන් යනකොට තව ඔලු දෙකක් මතුවෙනවා එතනින්. ඒ නිසා අර හර්කියුලිස් අනුගමනය කර උපාය මාර්ගයක් තිබුණා මන්ත්‍රීතුමනි. ඔහු තීරණය කරා මේ ඔලු කපනකොට මේ බෙල්ල කපනකොට සර්පයාගේ ගිනියම් වෙච්ච කඩුවකින් ඒ බෙල්ල කපන්න ඕනේ නැත්නම් එතන ආයෙත් ඔලු දෙයක් මතුවෙනවා. සාද අපිත් කරන්නේ ඒක. අපි පහුගිය මාස 8ක් තිස්සේ අපි කඩුව ගිනියම් කරා. දැන් අපි මේ ඔලු නමේ සර්පයා විනාශ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාව අපේක්ෂා කරපු මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ස්ථාවර සංවර්ධනට බිහි කරන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න ඒකට යම් කාලයක් ගත වෙනවා. අපි ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා කියලා මතක් කරමින් මම කතාව අවසන් කරනවා.